හායි යාළුවනේ, ඔන්න අපේ ඔනෙලි බබා කලාවැවේ ඉන්න එයාගේ ආච්චි බලන්න ගියා. එහේ තියෙන චිල්ලාව පදින එක තමයි එයාගේ ලොකුම ආසාව. චිල්ලාව ඉඳගෙන තනියෙන් පදින්න බැරි නිසා බලන්නකො එයා පදින විදිය. ඔන්න එදා උදේම කලාවැවේ නාන්න යන්න ලෑස්ති වෙලා ඉන්නේ අපේ ඔනෙලි බබා. අපි වැවට යන්න කලින් කලාවැව මැද්දේ තියෙන බුදුමැදුර අතු ගාන්න ගියා. එතන ගිහිල්ලා ඉතින් අපේ ඔනෙලි බබා නම් කරේ වැලි සෙල්ලම් කරපු එක තමයි. එතනට එයාට යාළු අක්කා කෙනෙකුත් හම්බුණා. ඊට පස්සේ අයියයි අක්කයි නංගි තුන්දෙනාම එකතු වෙලා සෙල්ලම් කරා. බලන්නකෝ මේ දෙන්නගේ කතාව ඉතින්. හතර වටේම දුව ඇවිද ඇවිද සෙල්ලම් කරා මේ දෙන්නම. වැලි කියන්නේ පුංචි ළමයි හරිම ආසාවෙන් සෙල්ලම් කරන දෙයක්. එයාලට වැලි සෙල්ලම් කරන්න දෙන්න ඕනේ අපි. බලන්නකෝ මේ පුංචි හිතේ තියෙන සතුට. අපේ ලොකු අක්කා කලාවැවේ මේ බුදු පිළිම වහන්සේට එදා බුද්ධ පූජාව පූජා කරා. ඊළඟට අපි ගියේ කලාවැවේ නාන්න. කලාවැවේ වතුර ගොඩක් අඩු වෙලා තිබුණේ එදා. තූරි වතුර නැහැ කියලා පිළිගන්නේ. ඔන්න ඊළඟට අපේ ඔනෙලි බබා කලාවැවේ මාළුවන්ට පාන් කෑලි දානවා. එයාගේ අයියා පුංචි බිලි පෙත්තක් හදාගෙන මාළු බාන්න ලෑස්ති වෙලා හිටියේ. හැබැයි මාළු ඇවිල්ලා පාන් කෑල්ල කාලා යනවා. ඔන්න ඔනෙලි බබා පාන් කෑල්ල ටික දාගෙන යනවා. උඩින් විසිකන්න. කඩලා උඩින් විසිකන්න. අපෝ.
චූටි මාළු පැටව ඇවිල්ලා ඒ පාන් කෑලි කනවා. දැන් ඔන්න මොනලු බබා නාන්න ගියා. වතුරේ ඉඳගෙන සෙල්ලම් කරනවා. එයා හරිම ආසාවෙන් සතුටින් හිටියේදා. වතුර යට තියෙන පුංචි සිප්පි කටු එකතු කරා එයා එදා. ඊට පස්සේ අපි ගෙදර ආවා. මේ වගේ ලස්සන ඔනෙලි බබාගේ වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.